කාමයේ වර්ධවා හැසිරීම කියන එකට කාම වස්තුව වැරදි ආකාරයෙන් අපි පරිහරණය කරන්න නරකයි. දැන් මේ ශරීරය කියන්නේ කාම වස්තුවක්. තේරෙනවද? අපි මේ ශරීරය ඇඳුමෙන් පැළඳුමෙන් හරි අපි ලෝකයට ප්‍රදර්ශනය කරනවා නම් තේරෙන අපේ ශරීරය ඇඳුමෙන් පැළඳුමෙන් හරි ලෝකයට ප්‍රසිද්ධ ප්‍රකාර කරනවා නම් නිරේගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ශරීරය අනුන්ගේ කාමච්ඡන්දයන් උදෙසා අපි යොමු කරනවා නම් ඒක නිරේගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට එහෙම ජීවත් වෙලා പ്രേත ලෝකෙට වෙලිච්ච പ്രേතියක් ඉන්නවා. ප්‍රේතියක් එයා. නමුත් එයාගේ කිසිම කාන්තා ලක්ෂණයක් නැහැ. තේරෙනවද? එයාගේ හිස කෙසුත් නැහැ. හිස මුළුයි. කිසිම කාන්තා ලක්ෂණයක් එයාගේ නැහැ. එයා කාන්තා ලක්ෂණයක් නැතුව പ്രേත ලෝකේ දුක් විඳිනවා. ඇයි කාන්තා ලක්ෂණයක් නැත්තේ? එයා පෙර ජීවිතේ මේ ශරීරයේ ලැබුණා වූ අංගපසඟ ලෝකයාගේ කාමස්වාදයේ උදෙසා යොමු කළා. තේරෙනවද? ඒ නිසා යාට ඒ ජීවිතේදී කාන්තාවකට අදාළ වූ අංගපසඟ ලැබිලා නැහැ. නමුත් ප්‍රේතියක්. ඒ නොලැබීමේ දුක දරාගෙන යා പ്രേත ලෝකේ ජීවත් වෙනවා. ඉතින් කාමයේ වර්ධව හැසිරීම කියන්නේ ඕන අපි මොනෑම කාම වස්තුවක් වැරදි ආකාරයෙන් පරිහරණය කරනවා නම් ඒක කාමයේ වර්ධව හැසිරීමක් බවට. නමුත් එතනදී බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට දේශනා කරන්නේ විවාහය තුලින් සතුටු වෙන්න, ඉන් එහාට යන්න එපා කියන කාරණය. එතන තමයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉන් එහාට යන්න එපායි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ධර්ම යාත්‍රාවේ කොට එමුට සිටින දම් පිපාසිත මගියාටයි මේ ධර්මස්කන්ධය